අද අපි ඉතාමත් සතුටු වෙනවා. ඇත්තටම ගත්තොත් විපක්ෂයක් ලෙස ගත්තම අපි දුටුවේ නෑ කිසිම මම ඉතාම අවංකව කියන්නේ කිසිම බරක් ඇති කිසිම තර්කානුකූල භාවයක් ඇති කතාව. සමහරු හීනමානයේ පිට කරා. දැන් මට කලින් කතා කරා මන්ත්‍රීතුමා මම හිතුවා වින්ස පැලන්ස් එකේ ඉපදිච්ච කෙනෙක්ද කියලා මම හිතුවේ. ඒ කියන්නේ මහජන නියුතියන්ව හැල්ලු කරනවා. මෙතෙන්ට එන හැම කෙනාම ඡන්දෙ දිනල නාය. ඇත්තටම ජනතාව ඉදිරියේ පාපිසි බෝකු කටවල් මොනවාද තැඹිලි කොම්බ බවට පත් උනේ තමුන්නාසක පක්ෂ නායකයෝනේ. ජනතාව විසින් කුණු බක්කේ ඔබලා හොයාගන්න නැති නෝගොල්ලෝ. ගරු කතානායකතුමනි සභාපතිතුමනි මහජන මන්ත්‍රීවරයෙක්ට එහෙම කියන්න තරම් මේ කවුද මේ ඉන්න ජනාධිපති කෙනෙක්ද දැන් මේ කියන්නේ? කියන්නේ හීනමානේ උතුරලා තියෙන්නේ. ඇත්තටම කනගාටු වෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ අපි ඉතාමත්ම කනගාටු වෙනවා. අපි මාර්තු මාසෙදී පුදුම වුණා. අපි හිතුවා හොඳ දෙයක් කරාම හොඳයි කියන විපක්ෂයක් ඉඳී කියලා. අපි අවංක මේ වෙලාවේ තියෙන්නේ. නමුත් දැන් අපිට දැන් මාර්තු අප්‍රේල් මැයි වෙනකොට අපි තේරුම් ගත්තේ එහෙම විපක්ෂයක් නැහැ. ඉන්නේ ඊටාමත්ම බොහොම පහළ වර්ගයේ ප්‍රකෝපයෙන් තමන්ගේ පරාජය වියරුව නිසා දැවෙන විශේෂයෙන් පෞද්ගලිකව අපහාස කරන. අපි මෙතන කිසිම මන්ත්‍රියෙකුට පෞද්ගලිකව අපහාස කරන්නේ නැහැ. මම හැමදාම කියලා තියෙනවා. ඡන්දෙන් ආයන ඕන මන්ත්‍රියෙකුට ගරු කරනවා. මම අමාත්‍යාංශයේත් වෙනම කියලා තියෙන්නේ. මොන මන්ත්‍රීතුමා කිව්වත් මන්ත්‍රීතුමෙක් නම් එකට විශේෂත්වය දෙන්න කියලා. එතන මොකද්ද තියෙන්නේ? අම්බිකා සහෝදරිය. ඒකට ආඩම්බර වෙන්න ඕන. මේ සමාජ මේ රටේ මහ ජනතාව අම්බිකාලා වගේ ඊටාම සාමාන්‍ය පන්තියේ ගැහැණු සාර්ධකම්ම කෙනෙකුත් නෙවෙයි ගැහැණියක් මෙතෙන්ට ගේන්න තරම් මේ රටේ ජනතාව ශක්තිමත් වීම ගැන. මතක තියාගන්න ඔය ආකල්පෙන් ගිහිල්ලා ඕගොල්ලන් වන්ද වෙන මැරෙන ජනාධිපතිතුමා ආර කිව්වා වගේ වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිහාසයේ කුණු බක්කෙට ගිහලා තියෙන කවුද? ඔබතුමාලන්. ඔබතුමාලා කට්ටිය, පරණ කට්ටිය. ජනාධිපතිතුමා එක තමයි ඊයේ ඉල්සමරුවේදී කිව්වේ. ඔබතුමාලා සහ කට්ටිය අතර තියෙන අද ඔක්කොම පක්ෂ එකතු වෙලා තියෙන මොකක් මතද? ගොඩක් දේවල් දෙකයි සමාහට එකක් නැති වෙන්න පුළුවන්. හිටපු කම විසි. හිටපු ජනාධිපතිලා, හිටපු අගමැතිලා, හිටපු ඇමතිලා, හිටපු මන්ත්‍රීලා, හිටපු සභාපතිලා. එසා දැන් හොරුත් එක්කයි මහ බැංකු මංකොල්ලකාරයෝ එක්කයි ස්ත්‍රී දූෂකයෝ එක්ක ඔක්කොම එකතු වෙනවා. ඒ හිටපුකම විතරයි එකම සමානතාව. එසා මම වේලාව නාස්ති කරන්න කැමති නෑ. එසා අපි කිසිසේත්ම මේ විපක්ෂයට තර්කානුකූලව දවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ ගරු සභාපති. හැබැයි අපි කනගාටු වෙනවා මිනිස්සුන්ට මෙච්චර පහලට යන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි වතුකරේ ජනතාවට මලයකම් ජනතාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මම දැනගන්න කැමති තමන්ගේ පක්ෂයේත් එක්ක විවිධ සන්දාන ගහන කඳුකරේ දෙමළ පක්ෂවල නායකයෝ පවා. ඒකන මොකක්ද කිව්වේ කියලා. ඒ නිසා එතුමලා කියපු දේවල් මෙතන තියෙනවා. මම ඒවට කාලේ නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒකට කියන්න ඕනෙත් නැහැ. හැබැයි මට හරි පැහැදිලි හත් පොලේ ගාගෙන තියෙන්නේ. ඒ නිසා අපි විපක්ෂ නායකවරයාට කියනවා පුළුවන් නම් අල්ලස් කොමිසමේ දාපු පැමිණිල්ල පක්ෂ ස්ථාවර නම් කරගෙන යන්න. ඒකට විරුද්ධ නම් බොරුවට ස්ටේට්මන්ට් දීලා වැඩක් නැහැ. අපිට කමන්න ඕක තිබුණා නැතත්. අපි වැඩි කල් ඉවරයි. පුළුවන් නම් ඉල්ලාස් කරගෙන පෙන්නන්න. ඒ නිසා අදමයි මිනිසුන්ට එහෙම වෙන්න පුළුවන්. මහජන නියුතියන්ට වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක ඊට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මැතිණිය.